ඔයාට ප්‍රශ්නයක් නැහැනේ? මේ ටික දීලා යනවා. මේ මන් දෝමින්ජු මහත්තයට දුන්න පොත්නේ. ඔයාට කොහෙන්ද? මොන දෝමින්ජු මහත්තයද? මම අයියට අරන් එන්න කිව්වේ. ඔයා කවුරු කියලාද හිතන් ඉන්නේ ඒ වගේ වැදගත් මහත්තයෙක්ගේ මේ වගේ වැඩ ගන්න? මං ඉතින් ඔය බවක් දන්නේ නැහනේ. ඒක තමයි එහෙනම් මෙච්චර කල් පොත් දෙන්න පරක්කුනේ. ඕක නවත්තනවා. මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා. එතකොට ඔයා කියන්නේ කාර් එකේ ඇතුළේ හිටිය මිනිස්සයා තප්පරයක්වත් යන්න කලින් ඔයා ළඟට ආවා කියලාද? පස්සේ ඔයා ළඟට ඇවිල්ලා කන්දෙන් පල්ලහට කාර් එක වැටෙන්න නොදී ඔයාව බේරගත්ත කියලා නේ කියන්නේ. ඔව් එහෙම තමයි. ඊට පස්සේ අතුරුදහන් වුණා. ඔව් අතුරුදහන් වුණා. පුදුමයිනේ. ඇයි? ඔයා ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න යන්න. තේරුණාද? ඒක නෙමෙයි ડોක්ටර්. මම මෙහෙට ආවා කියලා කාටවත් දැනගන්න තියන්න එපා. ඔයා කියන්නේ නෑනේ. ඒ ගැන ඔයා වද වෙන්න ඕනේ නෑ. මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නේ කියන්නේ? ඉස්සෙල්ලා මට අමුතු විදියට දැනෙච්ච දේ තමයි. ඊට පස්සේ තප්පරයක් ඇතුළත යා කාර් එක ළඟ හිටියා. තවත් දවසක කවුද මිනිස්සෙක් මට අනතුරක් කරන්න හැදුවා. ඒ වෙලාවෙම ආවිලා මම බේරගත්තනේ. මම හොඳටම දැක්කේ ආ ඊට කලින් කාර් එක ඇතුළේ ඉන්නවා. ඔයා හිතනවා මට පිස්සු කියලා. අනේ නෑ. ඉතින් කියන්නකෝ. මෙතනදී ගොඩක්ම වැදගත් කාරණේ මොකක්ද කියලා දන්නවද? ඒ කියන්නේ ඇතුළට ඇවිල්ලා වාහනේ නැවතුවා. සුපර්මෑන් කෙනෙකුත් නෙවෙයි නේ. වාහනේ එළියට ඇවිල්ලා බලනකොට ඒ ආයක පාරට අතුරුදහන් වෙලා. මට පිස්සු කියලාද ආවෙ ලියන්න යන්නේ. ඇත්තටම මට පිස්සු ඇදිලා නෑනේ. නෑ. අපි එකම දෙයක් ගැන හිතද්දී ඔය වගේ එක එක මනෝරූපයන් අපේ හිත තුළ මැවෙනවා. ඕක ඇවිල්ලා මානසික තත්ත්වයක්. තද මානසික පීඩනයක් ඇති වුණාම ඔය වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මානසික පීඩනය? ඕනම කෙනෙකුට මානසික පීඩනයක් ඇති වුණාම ඒක අඩු කරගන්න මනස තනියම සටන් කරනවා. එක එක දේවල් සිද්ධ වෙයි කියලා බය වෙනවා. ඔය විදියට බය වීම මේක රෝගී තත්ත්වයක් කියලා හිතන්නත් පුළුවන්. මූලික රෝග ලක්ෂණය තමයි ඇසෙයි කනෙයි මායාවක් නැතිවීම. ඒ කියන්නේ මන් දැකලා තියෙන මායාවක්ද? ඒත් ඇයිමට හැම වෙලාවෙම එකම කෙනාව පේන්නේ? හැම වෙලාවෙම හම්බ වෙන නිසා වෙන්නත් පුළුවන්. ඔයාගේ යටිහිතේ එයාට කැමැත්තක් ඇති වෙලා තියෙන්නත් පුළුවන්. සමහර විට ඒ හින්දාම වෙන්නේ නැති ඔයාට යාවම පේන්නේ. යටිහිතේ එයාට කැමැත්තක් ඇති වෙලා. මේ දවස්වල ඔයාගේ හිත ටිකක් කලබලයි නේද? ඒ නිසා ඔයා පුළුවන් තරම් උත්සාහ කරන්න ඒ විශේෂ පුද්ගලයා ගැන හිතන්න නැතුව ඉන්න. ටිකක් අමාරුයි. ඒත් ඒක කරන්න පුළුවන් කියලා විශ්වාසය ඇති කරගන්න. ඔයා ඒ පුද්ගලයා මතම යැපෙන්න යන්නත් එපා. ඒ හැඟීම උලංගිය බැනුම් බෝලයක් වගේ ඈතට යන්න ඉඩ දෙන්න. එතකොට ඔය මනස තුළ ඇති වෙලා තියෙන අර්බුදය ටිකෙන් ටික අඩු වෙලා යනවා. මොනවද බලන්නේ? මොනව බලන්නද? මොන එකකටද ඔයා මෙහෙට ආවේ? එහෙනම් එන්න කිව්වේ? මම එන්න කිව්වා. තව කෙනෙක්ගේ උදව්වක් නැතුව මට මේ වගේ දෙයක්වත් තනියෙන් කරගන්න බෑ කියලාද ඔයා හිතාගෙන ඉන්නේ? හැම වෙලාවෙම මං ඔයාගේ උදව් ඉල්ලන්නේ මොකටද? ඔයා මගේ කවුද කියනවද? මම මේවට කියන්නේ මං ගැන තවත් වදනෝනේ හිටියොත් තමයි හොඳ. එහෙමනම් මම යන්න. මට මගේ වැඩ තනියෙන් කරගන්න පුළුවන්. කවුරු හරි යොමනාවෙම බ්‍රේක් එක කල්ලා තියනවා වගේ මට නම් පේන්නේ. ඒකයි බ්‍රේක් වැඩ කරලා නැත්තේ. කවුද ඒක කළේ? ඔයා බේරිච්ච ගණන් ලොකු වාසනාවක්. කාර් එක ඉස්සරහා ගල්ලක් හරි ඉර වෙලා තිබ්බද? නෑ එහෙම දෙයක් නම් තිබ්බේ නෑ. එහෙනම් මේක කැඩුනේ කොහොමද? නැත්තම් මේක කලින් ඉඳලමත් තිබුණේ? නෑ කලින් උනේ නෑ. කොහේ හරි ඇප්පිලා නවතින්නේ නැති. නැත්තම් කොහොමද බ්‍රේක් නැතුව කාර් එක නිකම්ම නවතින්නේ? දොන්යම් පොඩ්ඩක් එනවාද? එහෙම වෙන්න බෑ.
මොකද්ද? මොකුත් නෑ. මට හොකියන් එක රෑ කෑමකට යන්න තියෙනවා. පරක් වෙනවද? පරක්කු වෙනවද නැද්ද කියන එක ගැන ඔයාවද වෙන්න එපා. මං කිව්වනේ ඔයාට. මං කිසිම කෙනෙකුට කරදර කර කර ඒ කෙනාම තමයි යැපෙන්න කැමති කෙනෙක් නෙමෙයි කියලා. කවුද එහෙම කිව්වේ? ඇයි ඔය විදිහට කතා කරන්නේ? මං නිකන් කිව්වේ. යූ පරීක්ෂකතුමා. හැතර මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද? මොකද ප්‍රශ්නේ? අර හෙල්මට් එක දාගෙන පස්සෙන් ගිය මිනිස්සයා. ෂේ. ඒ මිනිස්සයා මෙල්ලලුනේ. ආරෝ ඉස්සර බවක් දැනගෙන මේ මිනිස්සයා ඔලිම්පික් හයිවේ කරාන ගිහිල්ලා තියෙන්නේ. ඒක යන්න පුළුවන් කාර් වලට විතරයි නේද? ඒක තමයි. අනිවාර්යයෙන් අන්තිම කැමැත්ත ගැන දැනගන්න හිටියේ එයා විතරයි. එයාත් නැති වුණා. මේ අයියනේ. අය ඔච්චර බය වෙන්නේ? ඒක තමයි. මේ දවස්වල මං හරි බයෙන් ඉන්නේ. සමහර විට ඒ නිසා වෙන්න ඇති. කොහොම කියෝ? එයා කලින් එතනට යන්න ඇති. ආව් කිව්වා ඔයාට අනතුරක් වුණා කියලා. ඔව්. පරිස්සම් වෙන්න. ලෝකේ ඉන්න පිස්සොත් එන්න වැඩි වෙනවනේ. මාව පැහැර ගන්න හදපු කෙනා ගෙදරට ටෙඩි බෑ කෙනෙකුත් වෙලා තිබ්බා. මං කරන්න මොනවද කියලා බලා ගන්න වෙන්නේ නැති. ඇයි එහෙම දෙයක් කළේ? මොකට මේ දේවල් කරනවද මන්දා? කවුද මේ මිනිස්සයා? කැමරාව හයි කරපු කෙනා. ඒ කෙනාව හොයාගත්තද? කවුද කියලා? ඒක අයියා කොහමද දන්නේ? ඒ මිනිස්සු ටෙලි බෑගේ කැමරාවක් හයි කරලා තිබ්බා කියලා. මම කිව්වේ නෑනේ. නිකමට කිව්වේ. යමු. සොංගි සෙමියාට මොනවද කිව්වද? මොනවා ගැනද? නෑ මේ ජයකියුන් අයියේ. මට හැමතිස්සම හිතෙනවා අපේ හංයුරාක සියදි විනාශ කරගත්තේ නැහැ කියලා. අයියෝ ඒ කතාව මන් දෙයක් දැක්කා. හංයුරාක ගෑනු කෙනෙක්ව හම්බ වෙලා කතා කරන වීඩියෝ එකක්. ඒක හරි අමුතු එකක්. ඒ ගෑනු කෙනා හංයුරාකට කිව්වා ඒ මනුස්සයකින් අයින් වෙන්න කියලා. නැත්තම් ඔයාව මරයි කිව්වා. මොනවා? කවුද මේ මිනිස්සයා? ඒක මන් දන්නේ නැහැ. කොහෙද වීඩියෝ එක තියෙන්නේ? අපි ඒක පොලිසියට ගිහිල්ලා දෙමු. හන්නුරාගේ මරණය සියදි විනාශ ගැනීමක් නෙවෙයි නා. ඔයා ගැන තියෙන සැකෙත් නැති වෙනවනේ. පිස්සු වැඩ කරන්න හදන්න එපා. දැන් ඒක අමතක වෙගෙන යන්නේ. මොන හේකටද ආපහු ඔය දේවල් ඇදලා ගන්නෙ? ඉතින් ඒ වීඩියෝ එක දැන් කොහෙද තියෙන්නේ? මට බලන්න පුළුවන්ද? ඒක දැන් නැති වෙලා. ඒක නැති වෙලා? ඔව් නැති වෙලා. මම මේ පාරක් දිනවා. ඒක තමයි.
අපි දැන් ගෙදර යමු නේද? හා දැම්මම දැම්ම කියලා කියන්නේ. එළියේ හිම වැටෙන්න කලින් ඉක්මන් කරලා ගෙදරට ය아가න්න ඕනේ. තව එකපාරක් කරමු. ගෙදර ගියා කියලා බලන් ඉන්න කෙනෙක් නැහනේ. ඔයාට ඉතින් කවදාවත් හිටියේ නෑනේ බලාගෙන ඉන්න කෙනෙක්. ඇත්ත. කවදාවත් හිටියේ නෑ. ජොන්සන් ඊ ගෙදර ඇවිත් හිටියා නේද? එයා ගෙදර ගියාද? නෑ. එයාට අද රෑ කෑමකට යන්න තියෙනවා කියලා කිව්වා. හිමත් වැටෙනවා. අනිත් එක මේ සීතලෙත් එයාගේ ජීවිතේ මෙච්චර අනතුරේ වැටලා තියෙන වෙලාවෙත් තනිවම එහෙම යනවා කිසිම බයක් නැතුව. මං ඉතින් මොනව කරන්නද?